ආයි මගේ රත්තරයි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ රස්තිය අදුකාරය YouTube channel එකට. අද මායි හන්ටර් බෝයි දෙන්න එකතු වෙලා යනවා යාන් ඔය ඩෑම් එකේට මාළු ගේන්න. බලමු ඉස්සරහට මොන වගේ වේවි කියලා. තව කිලෝමීටර් කීයක් විතර තියෙනවද? කොහොමද තියෙනවා 50 40ක් විතර. තෙල් ගහන්නේ? තෙල් නම් පුල් තියෙනවා තාත්තා ගහලා. අවශ්‍යදී මේ වහකට හරි අලින්දිනේ. යන්නේ පාර හිට තා පොඩ්ඩක් ප්‍රශ්නේ වෙන්නේ. මගින් කවුද? පදවියට ආවා. ඔන්න දැන් පදවිය ටවුන් එක කිට්ටු කරලා ඉන්නේ අපි. තා පදවිය ටවුන් එකේ නැත් යන්න ඕනේ කිලෝමීටර් 40ක් විතර. බලමු ගිහිල්ලා. ඊයේ වෙයිද දන්නේ නැහැ යද්දි. ආරංචියක් ආව මාළු අඩුවට තියෙනවා කියලා. මාළු අඩුවට තියෙනවා බලන්න යන්නේ. දෙන්න. බලමු ගිහිල්ලා. අපි දැන් වහල්කට පාට හරවලා තියෙන තව කිලෝමීටර් 8ක් 9ක් වගේ යන්න තියෙනවා. මෙතන වලින් මොල් සෑහෙන මැඩල් එක හිතුවක් නම් දැන් මම ඔලු 10 අවුරුදු ගිවන මැඩල් හිටියා සමහර මේ බාන්න කාප්පය සයිස් එක ඒ පණුව ඉන්නේ ඔයි පණුව ඉන්නේ එනකෝ මේ මෙතනින් තමයි එහා පැත්තේ ගල්ගොඩින් එහා පැත්ත තමයි මේ ඩෑම් එක තියෙන්නේ. අපේ පැත්තට වතුර ගන්න මේ තියෙන ගල විතර තමයි මේ පැත්තට වතුර අරන් තියෙන්නේ. දැන් නම් වහලා තියෙන්නේ. ඒ බෙල්ලෙක් ඉන්න දන්නේ ඇවිද්දනේ. ලොකු බෙල්ලෙක් ඉවිදින්නේ. ඒක නම් දන්නේ නැහැ. ඔයාලට මම දැන් එහා පැත්තෙන් පෙන්වන්නේ ගල් මේ යාන්ගේ වතුර එහා පැත්තට යනවා. මේ මෙතනින් තමයි පටන් එහා පැත්තට වතුර යවන්නේ. අරින් මේ මෙතනින් නම් තමයි ගල එහා පැත්තට විදින්න පටන් ගන්න තියෙන්නේ. එනවද? ඒක මොකද්ද දැන්? ඊදනේ සම්පර්ක කරන්න තියෙන්නේ. මොකද නේ? මෙතන මාස්සේව ඉන්නවා. හෙලෝ මට මොනවද මේ සම්පූර්ණ ගමක් නේද ගොඩ වෙලා තියෙන්නේ? ගමක් නෙමෙයි අයින් කළා. ඔය මේක හැදුවේ ඩෑම් එක. ලොකුයි නේද?
මේ තමයි දොර වතුර යනවා. මාළු වල නෑ වගේ නේ. දැන් බන්ටි දිගේ යන්න තියෙන්නේ. මේ හම්බෙන පළවෙනි බන්ටි. අපි දැන් යන්නේ වාහන බලන්න වාහන ගාවට. වාහන එකක් බැලලා දන්නේ වතුර අඩුයි හැබැයි ඩෑම් එකේ. කලින් තිබ්බට වඩා වතුර අඩුයි කියලා. දෙවෙනි බෑම්. බෑමි තුනක් තියෙනවා. තුන්වෙනි බෑම මට යන විදිහ මතකයි. වාහන වහලා. වහින්නද? පොඩ්ඩක් මිස් කරනවා බයික් එක. නැතු කිරීම තමයි. සිංහල දන්නේ නැහැ ඉන්නේ. ගිහින් බලමු බහැලා ගියාකි බයි නෑ අතනින් ගියාකි බයි කෙරුවා මේ නා වාහන පස් ඔක්කොම ගලන් ගිහලා එතන වාහන ගිහලා තියෙනවා එක වාහනයි වාහන ලාවට ඇරලා තියෙන්නේ නේ. ලාවට ඇරලා තියෙන ගොඩක් කරේ මනුස්සය අර මාළු අල්ලන්නේ. මෙච්චරක් යනවා වහිනවා මේ මාළු වෙන්නේ. ඒ පාරන ගස් කඩම් හැල. නම් මාළු කියන්න බලමු මාළු ඉන්නවද කියලා. ආරංචියක් ආව මාළු අඩුයි කියලා. වැව් මාළු. මං නම් එහෙම කතාවක් කිව්වේ නෑ නිකන් දෙන කතාවක්. මාළු එක්ක කියන්න තමයි. වාහන පහෙන්ම දැන් නම් වාහනදොරටු පහෙන්ම එක වාහනදොරටු විවෘත කරලා තියෙන එකත් එච්චර පොඩි ප්‍රමාණයක් උත්තර දෙන්න. නැත්තම් කට්ටිය හම් බහැලා මාළු අල්ලන්නේ. මේ වතුර ගොඩක් ස්පීඩ් එකේ තියෙන ඔක්කොම ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. පස්සිට හොදන නිසා. මේ නැත්තම් මේ හැරි තිබේ එකස් බැමි තිබ්බේ දැන් බැමි කඩාන ගිහින්. මාළු ගෙනියන්න ආයේ මාළු නෑ. එන්නේ නම් මාළු ගෙනියන්න ඊනම් තිබිලා තියෙනවා මාළු අඩුවට ඊයේ වාහන ගාව කට්ටිය කිව්වා මාළු අඩුවට තිබ්බා කියලා. අපි ගියපු දවසේ නම් මාළු සෑහෙන්න අඩුයි. අපි ගියපු දවසට කලින් දවසේ නම් මාළු කිලෝ එක 50ට ගිහලා තිනවා. ඒ තරම් මාළු තිබිලා තියෙනවා. අපි ගියපු දවසේ මාළු කිලෝ එක 150ට තිබ්බේ. කාප්පේ හිටියේ කිලෝ එක 250යි. අපි ඉතින් කොල්ලි මාළු කිලෝ 32ක් අරගෙන අපේ ගමේ වාහනයක් තිබ්බේ. වාහනේට කිලෝ 32න් පටවලා
මායි හන්ට බොයි දෙන්න ආයිතින් ගෙදර එන්න පිටත් වුණා. තවත් මේ වගේ රස්තියාදුවක් බලන්න ඕන නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්.